ඒක තමයි තාම වැදගත්තේ. ඒතර ඒගොල්ලෝ හරි ප්‍රීතියෙන් එනවා. දරුවෝ ටිකත් එක්ක හරි සතුටින් එනවා. ඒගොල්ලෝ දන්නවා බොම සැබෑ සතුටක් විඳින්නට පුළුවන්. අසීහියෙන් ලබන සතුටක් නෙවෙයි, මධ්‍ය ශාරීරියෙන් ලබන සතුටක් නෙවෙයි, එහෙම නැත්නම් හානි සිද්ධ කරලා ලබන සතුටක් නෙවෙයි, බොහෝම දැහැමි බොහොම හොඳ සන්තෝෂයක් ලබන. ඒතර ඒ විශ්වාසය නිසා බලන්න ඔබ තුළට එන පිරිස. ඒ වගේම ඔබ සීලයක රකින්න නිසා ඔබට දරුවෙක් බාර දීලා යනවා. දැන් මගේ අම්මා තාත්තා ඔබට අප කියා දෙනවා සිහිපත් වෙනවා ඇති ඔබ බස් රථයක ගමන් කරනකොට ඔබ දුම්රියේ ගමන් කරනකොට ඔබ ළඟ ඔබේ දරුවා මේ කුඩා දරුවා අර ඔබ හිටගෙන යනවා නම් වාඩි වී යන පුජ්‍යලේ ඉල්ලගත්තත් දෙන්නට එපා. අපි හිතුන් චූටි දුවා පොඩි දුවනිය සමහරකට වාඩි විලා සිටින වැඩිහිටි මිනිස්සෙක් අපිට කරන ලොකු සංග්‍රහයක් උදව්වක් හැටියට එන්න දුවේ කියලා ඇදලා අරගන්න පුළුවන්. අපි තතරනවා කමක් නැහැ මාම ළඟින් වාඩි වෙන්නේ, සීයා ළඟින් වාඩි වෙන්නේ. ඒ සීයාගේ උකුලෙන් වාඩි වෙන්නේ. අතිශය භයානකයි. සීලේ නැහැ මිනිස්සුන්ට. බොහොම හොඳ අදහසින් යම් දෙයක් නොකරනවා කියලා නෙවෙයි, යමෙක් සිටින්නට පුළුවන් අනේ ගෞරවනීය විදිහට අපි ඒට ඉතාමත්ම ප්‍රශංසා කරනවා, ගරු කරනවා. බොහෝ දෙනෙක් ඒ පුංචි දරුවා තුලින්වත් ඇතම් ආකාරයක වැරදි සතුටු වීම ලබන්නට උත්සාහ දරනවා. ඒ දරුවෙක් වැළඳ ගන්නා වූ ස්වභාවයෙන් නෙවෙයි. ඒ දරුවෙක් තුරුල්ලට ගන්නේ සාමාන්‍යයෙන් දරුවෙක් තුරුල්ලට ගන්නා වූ ස්වරූපයෙන් නෙවෙයි. මෙන්න මෙතනයි භයානකම තියෙන්නේ. මේ මිනිස්සුන්ට සීලය නැහැ. වයසක 100ටවත් අද සීලය තියනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. දරු මුණුපුරෙක් මිනිපිරියක් දාලා යන්න පුළුවන්ද කියන ප්‍රශ්න තියෙනවා. ඊටාත්ම මට කිව නොහැකි පැතිකඩ තියෙනවා. මාධ්‍ය තුලින් කතා කළ නොහැකි තරමට යම් දේවල් අද සිදු වෙනවා කැඩුමක්. ඒ නිසා අපච්චිට සීලයක් අවශ්‍යයි. තාත්තට සීලයක් අවශ්‍යයි. සමහරක් වෙලාවට මම මෙහෙම කිව්වොත් ඔබට තේරෙයි පියා කියා උප්පන්නේ දිය යුතු කෙනා දරුවෙක් ලැබුණු කාලේ පියා කියා උප්පන්නේ දිය යුතු කෙනා ඒ ලැබෙන දරුවාගේ සීයා නම් මේ රටේ තිබෙන මිනිසුන්ගේ සීලය කුමක්ද? මම හිතනවා තේරෙනවා කියලා. පියා කියා උප්පන්නේ දෙන කෙනා. හැබැයි උහු නෑකමට අරගෙන බැලුවොත් එහෙම හරියට 100ක්. දැන් මේ මොකක්ද වෙලා තිබෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ? සීලය නැහැ. මේ නිසා ඕනෑම ක්‍රියාදාමයක් මේ සමාජයේ සිද්ධ විය හැකියි. ඒක සමාජයට ලොකු බලපෑමක්. සීලය බිඳිනවා කියන්නේ, සීලය කැඩෙනවා කියන්නේ මේ පුජ්‍යලගත සීලයක් නෙමෙයි මගේ අම්මා අප්පච්චි. ඒකයි අපි ප්‍රශ්න කරන්නේ පන්සලේ හාමුදුරුවෝ අපි හිතමුකෝ රැට මොනවා හරි මේ සුප් ටිකක් හදාගෙන බිව්වා මේ මොනවා හරි බිස්කට් එකක් කෑවා ඔය තියෙන පුංචි නමක් මොනවා හරි කෑවා කියන්නේ නේද? අපි හිතමුකෝ මහා ලුකුවට අරගන්නවනේ. දැන් මුළු ගමේම ලිප්වල ගින්දර නිමුණද? ඒ ගමට සිද්ධ වෙච්ච මහා සමාජමය හානිය කුමක්ද? මේ පුංචි දරුවෙක් පුංචි ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ බිලින් ගෙඩියක් වළඳනවා දැක්කම පහකට කෑ ගහනවා. හරියට චතු මధుර ටික දෙන්නේ මොන හරි ටිකක් ගිලම්පස හැටියට හදලා ගෙනහිල්ලා දෙන්නේ. ඒ දරුවන් පැය 6ක් ඇතුළත වළඳලා උදේ 6ක් දවල් 12ත් අතර පැය 18ක් කුසගින්න ඉන්නවා. බඩගින්න ඉන්නවා. ඒක උපවාසයක් දිගින් දිගටම කරන. නමුත් ඒකට ලැබිය යුතු දේ තියෙනවා. පළතුරු වර්ග, අෂ්ටවිධ පාන වර්ග, ඒ කිසිවක් නැතුව, කිසිවක් දෙන්නේ නැතුව කහට කෝපෙ පිළිගන්නලා වැරදිලාමත් කුසක ඉන්නට ලොකු හම්දුරන්ට හොරෙන් හරි යමක් ගත් බැලුවොත් ඒක මහා සීල බේදනයක් හැටියට දකිනවා. නමුත් සීලේ බේදනය අපි දකින්නේ සමාජයට මොනතරම් හානියක් සිද්ධ වෙනවද? මෙතන මේක බොහොම හරියට ගන්න. අපි මිනිසුන්ව සිල්වන්ත කරන්න හදන්නේ ඒ පුජ්‍යලයාගේ අභ්‍යන්තරයට වගේම සමාජයට වෙන හානියක් දැකලා. ඒකේ පාණාතිපාතා කියලා කියන්නේ. ඒකේ අදින්නා දාන්නා කියලා කියවන්නේ.
ඒවයි දස සිල්වලට ඒ වගේ මේක උපසම්පදා සීලයට ගේනකොට මේවා ඛණ්ඩණය කරලා එක් කෝටි ගණක් සිල්පදවලට අරගෙන එන්නේ මේ සමාජයට වන හානිය. ඒ නිසා සීලය කියන්නේ ඔබ හිතන්න එපා ඒක පෞද්ගලික දෙයක් කියලා. පෞද්ගලික දෙයක් කියලා හිතන්න එපා. ඒක රැකීම තුළ මේ සමාජය පවිත්‍ර වෙනවා, පිරිසිදු වෙනවා. ඔබ ඒක නොරකින්නවා නම් ඔබ ඝාතකයෙක් නම්, ඔබ සත්ත්ව ඝාතකයෙක් නම්, ඔබ විනිස් ඝාතකයෙක් නම්, ඔබවම ඝාතනය කරගන්නා කෙනෙක් නම් ඒක සමාජයට බලපානවා මගේ අප්පච්චි. ඔබවම ඝාතනය කරගන්නවා. හිතන්න. ඒකයි මේ තියෙන අපි ඇයි එසේ විය යුත්තේ? දුම්පානය කරනවා නම් ඔබම ඝාතනය කරගන්න. ඔබේ මාර්යා ඔබයි. මද්ද්‍රව්‍යයට යනවා නම් මත් වතුරට යනවා නම් ඔබවම ඝාතනය කරගන්න. ඇතම් වලට ඒවා නැහැ කියලා ඇසිඩ් ටික පානය කරනවා වතුර කබලක් කරලා තව මොන හරි තියෙන කැස්ස පැණිය කියලා බොනවා නම් වෙන පල් පැට්ටා ඔය මොන හරි දෙයක් පානය කරනවා නම් එහෙම නැත්නම් වෙන බැටරි මොන හරි තියෙන දෙයක් ඇසිඩ් ටික කරගෙන ඒක කරගන්නවා නම් තවත් බැටරි කැල්ල තියෙන යම් දැන් මේව කරන්න පටන් ගන්න ඉද්දන් දෙන්නේ කුම් දිය කල්ලි විරලා අරගෙන ඒක පානය කරන පුදුම જાතියක් නේ. ඔබ මරා ගන්නවා. ඔබ විනාශ කරගන්නවා. ඔබ පැණිදස වැඩි කන්නේක් නම් ඒකත් ඔබ විනාශ කරගෙන. ඔබ තෙල් වර්ගයේ වැඩියෙන් කන්නේක් නම් ඔබ දන්නවා ඒ තුල හැදෙන ලෙඩ රෝග. හිතන්න. එහෙමනම් අපි තමා විනාශය වීම තුළ ඒකයි මගේ අප්පච්චි කියන්නේ ඔබ පීතෘ ඝාතකයෙක් වෙන්න එපා. ඒකයි ඔබට මම මේ පහදලා දෙන්නේ. ඔබ පීතෘ ඝාතකයෙක් වෙන්නට එපා. ඔබ පංචානන්තරීය අකුසල කර්මවල සාමාන්‍ය ෂඩ් ආනන්තරීය කර්ම දින් ලෞතර බුදුරජාන් වහන්සේගේ ශරීරයේ රුධිරයේ සැලවීම අපේ මේ මහරහතන් වහන්සේ නම පිරිනිවන් පෑවීම නේද? සංඝ ભેදය, මව මැරීම, පියා මැරීම, හයවෙනි එක තමයි මිත්‍යා දෘෂ්ටික බව. අපමාදාරතුනේ ඔබට ගාම්‍ය කරලා තියෙනවා. පංචානන්තරිය කියලා පහක්ම නෙමෙයි. මේ පහත් හරි හයවෙනි එකත් හරි මිත්‍යා දෘෂ්ටික බව. මේ පංචානන්තරීය අකුසල කර්ම සිද්ධ වෙලා තිබුණත් සම්‍යක් දෘෂ්ටික නම් දේවදත්ත හාමුදුරුවෝ වගේ අනිවාර්යයෙන්ම ඒ ඇත්තෝ නිවන සාක්ෂාත් කරගන්නවා සම්‍යක් දෘෂ්ටික නිසා. දේවදත්ත ස්වාමීන් වහන්සේ ඒ කරගත් අනන්තරීය පාප කර්ම තුල අපාගත වුණත් සත්‍තිස්සර නමින් පසේ බුදුරයන් වහන්සේ නමක් බවට අනාගතයේදීපත් වෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටික බව තුළ අර ආනන්තරීය අනිකුත් පාප කර්ම පහ සිද්ධ නොවී තිබුණත් ඔබට උතුම් වූ නිවනට ධර්මයට එන්න පුළුවන් කමක් නැහැ. නත්ති දින්න නත්ති ඉත්තං නත්ති උතං නත්ති සුකට දුක්ඛතාන කම්මානම් පලම් විපාකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති යන් ලෝකෝ නත්ති පරලෝකෝ මේ විදියට තිබෙන කාරණා 10ක් මිත්‍යා දෘෂ්ටියට ඉර ගන්නවා. ඔබ හිතයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මේ අන්‍යාගමික බව කියන්නේ. ඒ ඇත්තෝ දන්නවා දෙන්න ඕනේ. සමහරෙක් කියනවා දීලා වැඩක් නෑ. ඔබතුමා අහනවා වගේ සීලය රැකීම ඇති වැඩක්ද? සීල් රැක්කොත් ඇති වැඩක්ද? මේකෙන් ඇති ඵල ප්‍රයෝජනේ කුමක්ද? ඔහොම හිතන මිනිස්සු කියන්නේ මිත්‍යා දෘෂ්ටික බව. දෙන දෙහි ඵලයක් විපාකයක් නෑ. මේ විදියට හිතනවා. මේව කරලා ඵලක් නෑ. කුමක්ද අපිට ලැබෙන්නේ? කර්මයේ කර්මඵලය විශ්වාස කරන්නේ. ඒකයි ප්‍රඥාව කියන්නේ. කර්මයේ කර්මඵලයේ විශ්වාස කළ යුතුයි. මෝහයේ විරුද්ධකම තමයි ප්‍රඥා කියන්නේ මගේ පින්වත. නැත්තම් ලෝභ ද්වේෂ මෝහය කියන්නේ මෝහයේ විරුද්ධ බව ප්‍රඥාව. ඒක තමයි අපි කියන්නේ අමෝහ කියලා. ඒ ප්‍රඥාව කියන්නේ කර්මයේ කර්මඵලයේ විශ්වාස කිරීම. මේක සමාජය තුළ නැති වුණොත් එහෙම කිසි ඇත්තන්ගේ මිත්‍යා දෘෂ්ටික බව තුළ කිසිසේත්ම අර උතුම් ඵලවලට එන්න බෑ. අද අපේ මිනිසුන් තුළ කොච්චර සීල බෙහෙදෙන ඇති වෙනවද කියනවා නම් මේ කර්මයේ කර්මඵලය පිළිබඳව විශ්වසනීයත්වය නෑ. ඒකයි කියන්නේ මොකටද ඕක රකින්නේ? මොකටද සීලය? මොකටද මගේ කයේ සම්බරකම? ඒ නිසා මං ඉන්න කාලේ මගේ තාරුණ්‍යයේ තියෙන කාලේ බැල්ම තියෙන කාලේ මම මේ ඕන දෙයක් කරගෙන ඉන්නට ඕනේ. වැඩි ප්‍රජාවක් ආශ්‍රය කරන වැඩි දෙනෙක් ආශ්‍රය කරන්න ඕනේ. මේ එක කසාදයක් බැඳගෙන මුළු ගැන්විලා සිටිය යුතු නෑ. ඒ නිසා නැහින දෙයින කාලේ ලං වුණොත් ඒ මොකක් හරි කරගන්නෝ. එතකම් මම මේ ජීවිතේ විඳින්න ඕනේ. විඳින්න ඕනේ. අන්තිමේදී විඳවනවා. මේ විඳින්න ගිහිල්ලා. ඒ නිසා මේ මිනිසුන්ගේ සීලය කෝ අද ඒ තැන්වලට යොමු කරන්න ඕනේ තන මාධ්‍ය වලින් ටෙලි නාටකයේ තුලින් පුවත්පත තුලින් බිලඳ දැන්වීම තුලින් ඕනේ තරම් දේවල් නිර්මාණය කරනවා මිනිසුන්ගේ සීල බෙහෙදණය කරලා ඔවුන්ට අමුතු තත්ත්ව පෙන්වන්න. ඒකේ මා කිව්වේ තාත්තා ඇයි ඔබේ දරුවගේ අප්පච්චිව මරන්න එපා. ඔබේ රත්තරන් දුවාගේ පුතාගේ තාත්තව මරලා දාන්න එපා. ඔබ සමහරක් වෙලාවට
ඔබේ නම X වෙන්න පුළුවන්. ඔබ X මහත්තයා. හැබැයි X උනාට ඔබ දුම් වැටියක් පානය